ධම්මචින්තා අද ධම්මචින්තාව පූජ්‍යපාද ගම්පහ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, මේ සක්වල ගත්තාම පින්වතුනි ලෝකතල 31ක් තිබෙනවා. ඒ ලෝකතල 31 මනුෂ්‍ය කියන කොටසයි අමනුෂ්‍ය කියන කොටසයි ගත්තාම අමනුෂ්‍ය ලෝක තියෙනවා පින්වතුනි 30ක්. මනුෂ්‍ය ලෝක තියෙන්නේ එකයි. මනුෂ්‍ය ලෝක එකක් ලෝකතල 30ක් එක්ක හැප්පෙනවා. ඇත්තම කතාව කියනවා නම් තිරිසන් ලෝක 4යි, දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක 16යි, අරූපතල 4යි ගත්තාම ලෝක 30ක්ම පින්වතුනි මනුෂ්‍ය නොවන ලෝක. හැබැයි පින්වතුනි මේ 31 තලයේම මැද තමයි අපි ඉන්නේ. අපිට යටින් අපාය 4ක් තියෙනවා. අපිට උඩින් බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, අරූප ලෝක 26ක් තිබෙනවා. එතකොට ඇයි පින්වතුනි මේ අපි මේ මැද දාලා තියෙන්නේ? මේ අපායට උඩින් දාලා සැප ලෝකෙට යටින් දාලා අපි තියලා තියෙන්නේ. මතක තියාගන්න, මේ ලෝකේ සියලු සත්වෝ උඩ පල්ලෙහා යන්නේ මෙතනින් නිසා. මනුස්ස ලෝකේ ඉඳලා කරනවා නම් අකුසල්, ඒ අය ඔක්කොම මරණින් මත්තේ අපායේ උපදිනවා. මනුස්ස ලෝකේ ඉඳගෙන යම් කිසි කෙනෙක් පින් කරනවා නම් ඒ අය දිව්‍ය ලෝකවල උපදිනවා. මනුස්ස ලෝකවල ඉඳගෙන කවුරු හරි ධානය උපදව ගන්නවා නම් ඒ අය පින්වතුනි බ්‍රහ්ම ලෝකවල උපදිනවා. මනුස්ස ලෝකේ ඉඳලා කවුරු හරි ධානවල අරූප ධානය උපදවනවා නම් ආන් ඒ අය අරූප ධාන ලෝකවල උපදිනවා. ඒ නිසා පින්වතුනි සත්වයන් උඩ යන පහළ යන ගමන හදන්නේ මේ මනුස්ස ලෝකේ නිසා. ඔබට පින්වතුනි උඩ යන ගමන හරි පහළ යන ගමන හරි තෝරගන්න වෙන්නේ මෙතනදිම තමයි. ඒ නිසා මේ ලෝකේ ඉඳගෙන ඉහළ යනවද පහළ යනවද? නැතිනම් ඉහළ නොයා පහළ නොයා මැද ගමනකින් මධ්‍යස්ථ ගමනකින් මධ්‍යම ප්‍රතිපදාවෙන් නිවන අවබෝධ කරගන්නවාද කියන එක මේ මනුෂ්‍යාත්ම භාවයේ ඉඳගෙන ඔබ තෝරගන්න ඕන, හිතන්න ඕන. ඔබට ලැබුණු හොඳම අවස්ථාව මේ අවස්ථාව ආයේ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ උතුම් වූ මනුෂ්‍යාත්ම භාවයේ තුල ඉඳගෙන උතුම් මනුෂ්‍යත්වයකින් තමන්ගේ ජීවිතයේ මේ ජීවිතේ මරණයට කලින් ස්වර්ණ භූමියක හරි බ්‍රහ්ම ලෝකයක හරි ඒ නොයා මෙතන ඉඳගෙනම කෙලෙස් තුනී කරගෙන නිවන් දකින්න හරි වීරිය වඩන කෙනෙක් බවට අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉලක්ක සහගතව මේ ගමන යන්න ඕන. ආන් එහෙම යන්න පුළුවන් නම් ඔබට මේ ජීවිතේ සැනසිලිදායකයි. එවන් සැනසිලිදායක ජීවිතයක් පිණිස වීරිය වඩන්න ඔබට හේතු වෙන දවසක් බවට අද දවසපත් වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.